හලෝ කොහොමද ඔයාලට කේන් ලයිෆ්ස්ටයිල් මගේ YouTube channel එකට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද 2026 ජනවාරි 1 වෙනිදා ඒ කියන්නේ අලුත් අවුරුද්දක් ලැබුවා. ඉතින් අලුත් අවුරුද්දේ මගේ පළවෙනි වීඩියෝ එක තමයි මේක. ඉතින් අද ඉඳන් පටන් ගන්න මේ අලුත් අවුරුද්ද ඔයාලගේ හිතේ තියෙන හැම ප්‍රාර්ථනාවක්ම හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් කවුරුම හරි කෙනෙක්ට ගිය අවුරුද්දේ තමන් බලාපොරොත්තුෙන් හිටපු කිසිම දෙයක් කරගන්න බැරි වුණා නම් සාර්ථක වුණේ නැත්නම් මේ අවුරුද්දේ ඔයා හිතාගන්න ඔයා ඒ දේවල් අනිවාර්යයෙන්ම කරගන්නවා කියලා ඔයා ඔයාගේ හිතට ගන්න. ඉතින් ඔයාලට 2025 අවුරුද්දේ ඔයාලා මොනවම හරි දෙයක් කරන්න බලාපොරොත්තුෙන් හිටියානම් මොන හරි ව්‍යාපාර කටයුත්තක් හරි තමන්ගේ අධ්‍යාපන කටයුත්තක් හරි මොනියම් හෝ වැඩ කටයුත්තක් ඕගොල්ලෝ කරන්න බලාපොරොත්තුෙන් ඉඳලා ඒ දේවල් අතරමඟ නතර වුණා නම් ඉතින් අද ලැබලා තියෙන අලුත් අවුරුද්දක් 2026 අලුත් අවුරුද්ද. ඉතින් අද මේ පටන් ගත්ත අලුත් අවුරුද්දේ මේ දැන් ඉඳලා මේ මොහොතේ ඉඳලා ඔයාලා ඔයාලගේ අතපසු වෙච්ච වැඩ ඔක්කොම කරන්න පටන් ගන්න. ඉතින් මේ ගිය අවුරුද්දේ නත්තල් දවසේ අපිට ළඟ ගෙදරකින් නත්තල් පාටියක් තිබුණා. ඉතින් ඒගොල්ලෝ අපිට කතා කරා. ඒකේ මම පොඩි වීඩියෝ එකක් ගත්තා. ඒක නිසා මම මේ වීඩියෝ එකට මේ චූටි වීඩියෝ එකත් එකතු කරනවා. බලන්නකෝ මේ ගවලෙන ගොඩක් ලස්සනයි නේද? මම අද ඔයාලට අරගෙන ආවේ මම වෙනුවෙන් මම මොනවද මට ගත්තේ කියලා. ඉතින් මම පාවිච්චි කරන්නේ වියානායකේ ෂැම්පූ එකයි කන්ඩිෂනර් එකයි. ඒක තමයි මේ තියෙන්නේ. මට නම් මේක ගොඩක් හොඳයි. ඊළඟට මම බිලෙස්මා නැචරල් එකේ රත් හඳුන් බොඩි ලෝෂන් එක ගත්තා. මේකේ මම දැක්ක TikTok එකේ ගොඩක් හොඳ ෆීඩ්බැක් තියෙනවා. ඉතින් ඒක නිසා මටත් අරගෙන බලන්න හිතුණා. මේක 2300ක් වගේ තමයි උනේ. ඒගොල්ලොන්ගේ මං හිතන්නේ ක්‍රිස්මස් එකට ඔෆර් එකක් ගිහිල්ලා තිබුණා. රුපියල් 500ක් අඩු කරලා තිබ්බේ. ඉතින් මම හිතුවා මේක ඔයගොල්ලොත් එක්කම අන්බොක්ස් කරන්න ඕන කියලා. ඒක නිසා මං ඒකෙත් පොඩි වීඩියෝ එකක් ගත්තා. මම මේක ගාලා බැලුවා. මේක ඇත්තටම ගොඩක් හොඳයි, සුවඳයි. ගොඩක් සැර සුවඳකුත් නෙමෙයි මේකෙන් එන්නේ. ඉතින් මමත් මේක කොහොමද කියලා බලන්න තමයි ගත්තේ. මේක ඉතින් රිසල්ට් එක කොහොමද කියලා මම ඔයාලට මාසයක් පාවිච්චි කරලා කොහොමද කියලා කියන්නම්. මගේ මේ අත් එහෙම අවුවට පිච්චිලා කළු වෙලා වගේ තියෙනවා. මම ඒක නිසා තමයි ගොඩක්ම මේක ගත්තේ. මොකද මේ මම ගොඩ දෙනෙක්ගේ ෆීඩ්බැක් දැකලා තිබ්බා හොඳයි කියලා. ඒක නිසා තමයි මම ගත්තේ. ඉතින් මේක මේ පිටි ගතිය එහෙම මුකුත් නැහැ. හොඳට ගෑවෙනවා, ඇඟට ඇබ්සෝබ් වෙනවා. මේක අර ඇලෙන්නේ, දාඩිය දාන්නේ එහෙම මුකුත් නැහැ. හොඳට මේක හැමට උරා ගන්නවා. ඉතින් මේක මම හිතනවා ගොඩක් හොඳ වෙයි කියලා. මේක රැට ගන්නවා නම් හොඳයි කියලා තමයි මම වීඩියෝ වල දැකලා තියෙන්නේ. මොකද තතව්ව යන්න එපා කියලා තියෙනවා මේක ගාලා. ඉතින් මේක ගොඩක්ම රැට වොෂ් එකක් දාලා ගන්නවා නම් තමයි හොඳ. මෙන්න මේක මට මේක මගේ හොඳම යාළුවෙක්ගෙන් හම්බ වෙච්ච gift එකක්. ඔයගොල්ලෝ දන්නවත් ඇති Glow and Grow YouTube channel එක කරන නංගි. ඉතින් එයා තමයි මට මේ hair oil එක එවලා තිබුණේ. මේ oil එක හරි සුවඳයි. ඒ කියන්නේ artificial සුවඳක් නෙමෙයි, හොඳ බෙහෙත් තෙල් වල සුවඳ එන්නේ. ඉතින් මම මේකත් try කරලා ඔයගොල්ලන්ට කොහොමද රිසල්ට් එක කියලා කියන්නම්. එතකොට ඔයගොල්ලන්ටත් පුළුවන් එයාගෙන් මේක ගන්න. මම තව විටමින් C ටැබ්ලට් එක ගත්තා. මේක මිලිග්‍රෑම් 1000. අවුරුදු 30 පැන්නට පස්සේ හැමෝම මේ විටමින් C අනිවාර්යයෙන්ම ගන්න ඕන. මොකද අපේ ඇඟෙන් ඒක නිපද වෙන්නේ නැහැ. ඒක නිසා අපි ඒක පිටින් අනිවාර්යයෙන්ම ගන්න ඕන. ඉතින් මේ දේවල් තමයි මට අලුතින් එකතු කරගත්ත දේවල්. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් මම ඔයාලව හම්බ වෙන්න එන්න. බොහොම ස්තුතියි මගේ channel එකත් එක්ක එකතු වුණාට.